Hello, good morning. ඉතින් ඔන්න අපි උදේ පාන්දරම ලස්සන සාරි එකක් හදන්න තමයි යන්නේ. ඉතින් සාරි එකේ මුල ඉඳන් අවසාන වෙනකන් වීඩියෝ එක අපි කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මුලින්ම ලීව්ස් ඇඳගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ලීව්ස් සෙට් එක ලස්සනට ඩිසයින් කරේ. ඉතින් මේක ග්‍රැජුවේෂන් එකකට කරපු සාරි එකක්. ඉතින් මෙන්න මේ විදිහට yellow color touch එකක් ආවට පස්සේ තමයි මට හිතුණා ලිව් එකේ ලස්සන look එකක් එන්නේ කියලා. ඉතින් ඒක ආර්ට් එක අඳින ගමන් තමයි හිතුනේ. ඉතින් ඒකත් ඒ විදිහට ලස්සනට ඩිසයින් කරා. අනික normal තියනට වඩා ලිව් එකේ ලස්සන 3D look එකක් ආවා ඒ නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානට ලීව්ස් ටික ඩිසයින් උනේ. ඉතින් මේක අර ග්‍රැජුවේෂන් එකක සාරි එකක් නිසා එක ප්ලිට් එකකට විතරයි පේන්ට් එක යන්නේ. ඉතින් මේ තියෙන්නේ ලෙග් ඒරියා එක. ඒ කියන්නේ යට රැලි කොටසේ ලීව්ස් ටික ඒ කියන්නේ ඒක උඩ අතට තමයි දැම්මේ. ඊට පස්සේ අපි මේ ලීව්ස් ලස්සන රිච් ලුක් එකක් එන්න කට් බීඩ්ස් වලින් ස්ටිච් කරා. ඉතින් හරි අමාරු වැඩක්. ඒත් ලස්සන ලුක් එකක් එන්නේ මෙන්න මේ විදිහට. බලන්න ඔයාලට උනත් පේනවා. ඒ කියන්නේ ලිව් එක නිකම් දිනවට වඩා කට් බීඩ්ස් වලින් ස්ටිච් කරාට පස්සේ මෙන්නම ලුක් එකක් තියෙනවා. ඊට පස්සේ බීඩ්ස් අලන මැෂින් එකෙන් මෙන්න මේ විදිහට ඇටච් කරා. මොකද මට ඕන උනේ සිම්පල් වර්ක් එකක්. මොකද කස්ටමර්ට ඕන උනේ ලස්සන සිම්පල් වර්ක් එකක්. ඉතින් ඒ විදිහට තමයි මේක ඩිසයින් කරේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වර්ක් එකේ ෆයිනල් ලුක් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපි ඩමියකට ඩ්‍රෙස් කරපු වීඩියෝ එකකුත් අවසානයේ ඇඩ් කරලා තියෙනවා. ඉතින් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ෆයිනල් ලුක් එක ඇත්තටම හරිම ලස්සනයි. මොකද ලීව්ස් ඩිසයින් එක නිසා සිම්පල් වගේම කට් බීඩ්ස් වර්ක් එක නිසා වෙනමම රිච් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලගේ ස්පෙෂල් ඩේට් එකට FC saree store එකට කියලා ලස්සන ඩිසයින් එකක් ඔයාලා වෙනම කරගන්න පුළුවන්. ඔයාලගේ අයිඩියාස් අරගෙන ලස්සන විදිහට ඔයාගේ ඩ්‍රීම් saree එක හදලා දෙන්න FC saree store එක සූදානම්.